අපි බලමු නේද රණමට අතුරු පැදියක් කොහමද රනින් කන්ඩිෂන් කොහමද කියලා. ඒ වගේම යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. යාළුවනේ අපි මුලින්ම බලන්න ඕනේ මේ ගියර් බොක්ස් එකෙන් හූ හඬක් ඇහෙනවද කියලා. ඕනෑම අතුරු පැදියක හූ හඬක් ඇහෙනවා නම් ඒ අතුරු පැදිය අනිවාර්යයෙන්ම ගියර් බොක්ස් එක ගිහිල්ලා තියෙන්නේ. හොඳින් අහන්න මේ සවුන්ඩ් එක. සාමාන්‍යයෙන් අපි ස්කූටර් එකක් පදිනකොට මේ හඬ විතරයි අපිට එන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ කොහොමද රණමොටෝ පතාය අතුරු පැදියක් අපි හරියටම මිලදී ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ මොනවද කියලා. අපි අතුරු පැදියක් මිලදී ගන්නකොට අපිට අස්සර රින්ගලා බලන්න බෑ තමයි. නමුත් අපිට මූලික බලන්න දේවල් ටිකක් තියෙනවා රණමොටෝ විතර නෙමෙයි ඕනෑම අතුරු පැදියක් මිලදී ගන්නකොට ගොඩක් දුරට වංචාකරුවන්ගෙන් අපි රැවටෙනවා. ගොඩක් දුරට මිලදී ගන්න ගියාම ඔයිල් අඩුව දාලා දෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා සර්විස් එකට ගිහිල්ලා ඔයිල් ටික මාරු කරලා හොදලා කරලා ගත්තට පස්සේ සයිලන්සරෙන් දුම දාන්න ගන්නවා. එතකොට වෙන්නේ අපිට එන්ජින් එක රිපෙයාර් කරන්න. අපි රිපෙයාර් එකට ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් වලින් හරි හංගලා තියෙන දේවල් වලින් හංගලා කරන වැඩ වලින් වලක ගන්න තමයි මම මේ වීඩියෝ කරගෙන ආවේ. එහෙනම් අපි යන් ටක් ගාලා වීඩියෝ එකට. හරි. මුලින්ම අපි බලන්න ඕන ඉස්සෙල්ලාම බයිසිකලේ ඔයිල් ලෙවල් එකට ඔයිල් තියෙනවද කියලා. හරිද? ඔයා ගිය ගාම බයිසිකල ස්ටාර්ට් කරන්න කලින් ලෙවල් එකට ඔයිල් තියෙනවද කියලා හොඳට බලන්න. මේ ආකාරයෙන් අනිවාර්යෙන් ඔයිල් ලෙවල් එකට ඔයිල් තියෙනවා එන්ජින් එකේ. එහෙම තිබුණ නැත්තම් වෙන්නේ මේක වදින්නවත් ඔයිල් නැත්තම් ඔයා ගන්න කෙනාගෙන් ඒ කියන්නේ ඔයා මිලදී ගන්න කෙනාට කියන්න හරි ඔයා හරි මේකට ඔයිල් පිරෙන්න ලෙවල් එකට ඔයිල් දාලා තමයි එන්ජින් එක බලන්න ඕනේ. හරි. ඒ වගේම මම ඔයාලට විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙනවා. මේ රණමොටෝ පතාය වල සමහර වල එන්ජින් නම්බර් කොටල හා සමානව තියෙනවා. හරි. ඒකත් ඔයාලා බලන්න. ඒක තියෙන්නේ මෙතන. මෙන්න මේ විදිහට එන්ජින් නම්බරේ නිසියාකාරව හාරලා ගාලා නැතුව ලස්සනටම එන්ජින් නම්බරේ පැහැදිලිව තියෙන්න ඕන. ඒක එකක්. එතන තමයි එන්ජින් නම්බර එක තියෙන්නේ. ඊළඟට මෙතන තමයි චැසි නම්බර එක තියෙන්නේ. මේ චැසි නම්බරේ මෙතන බලනකොට මෙතන සාමාන්‍යයෙන් අපි බලනකොට එන්ජින් චැසි නම්බර එක මේක විතරක් නෙමෙයි. ඕනෑම යතුරු පැදියක ඔයාලා මිලදී ගන්නකොට මේ චැසි නම්බර එන්ජින් නම්බර කියන එක කොහොම පැහැදිලිව තියෙන්න ඕන කොටලා වගේ තියෙන්න බෑ. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි යන් ඊළඟට තව මොනවද බලන්න ඕනේ කියලා. අනිත් එක තමයි හොඳට බලන්න ඔයාලගේ අතුරු පැදියෙත් මේ විදිහටම මේ විදිහට බට සෙට් එකක් ඇවිල්ලා තියෙන්න ඕන. මේ ආකාරව තියෙනවා. ගොඩක් දුරට ඩිරෙක්ට් දීලා දානවා. ඩිරෙක්ට් දුන්නාට පස්සේ ගොඩක් දුරට ඕවර්ෆ්ලෝ වෙනවා. ඒවනම් ලොකු දේවල් නෙමෙයි. ඒවනම් ඔයාලට හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි විශේෂයෙන් ගොඩක්ම මම දැකලා තියෙනවා මල් ළඟටත් සමහරවල් අලුත් වෙලා අරන් එන වල මේ එන්ජින් වල එන්ජින් ගාඩ් නැහැ. හරි. මේන්නේ මේ ප්ලාස්ටික් එන්ජින් ගාඩ් නැහැ කියන්නේ අනිවාර්යෙන් බයිසිකලයේ කිලෝමීටර් 70ක් 80ක්වත් යන්න බෑ. එන්ජින් එක හිර වෙනවා. සාමාන්‍යයෙන් උඩින් බලනකොට මේ විදිහට පේනවා. අපි යටින් මොන යටිනුත් බලන්න පුළුවන්. යටින් බලනකොට සම්පූර්ණ එන්ජින් ගාඩ් එක හොදට තියෙනවා. අපි බලමු යටපැත්තෙන් කොහොමද තියෙන්නේ කියලා. යටපැත්තෙන් බලනකොටත් මේ විදිහට සාමාන්‍යයෙන් එන්ජින් ගාඩ් එක යටපැත්තෙන් පේන්න ඕන. එන්ජින් ගාඩ් අනිවාර්යයෙන්ම තියෙනවා. එන්ජින් ගාඩ් තිබුණේ නැහැ කියන්නේ එතනත් ප්‍රශ්නයක්. මොකද මේ එන්ජින් ගාඩ් වලින් තමයි ගොඩක් දුරට මේ පතාය හෝ වෙනත් ස්කූටර් වල මේ එන්ජින් එක කූල් කරන්නේ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ගොඩක් දුරට රණමොටෝ පතාය වල මේක කැඩෙනවා. ඒව එච්චර හිතන්න එපා. මොකද ඒව එක්ක අපි පටි අලුතෙන් දාන්නවා. මෙතෙන්ට කකුල තිබ්බම තමයි මේ කඩලා යන්නේ. ඒවත් ඔයාලා විශේෂයෙන් බලන්න මේ විදිහට හයියට තියෙනවා. සාමාන්‍යයෙන් මගේ මේ අතර පැදියේ මේක හෙළුණාට මම මෙතනින් දෙපැත්තට සාමාන්‍ය ඇණයක් දානවා. හරි. මේ වගේ තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. තවත් අපි විශේෂයෙන් බලනවා නම් මේ ටිකත් අපි බලමු. ඊටු ටිකක් මොනවද කියලා. සාමාන්‍යයෙන් ඕනම් බයිසිකලයක හෝ රණමොටෝ අතුරු පැදියක හැන්ඩල් එක හැරෙන්න ඕන කෝණයක් තියෙනවා. මෙන්න මෙතන හැරෙන්න ඕනේ. සමහර බයිසිකල් තියෙනවා මේ හැන්ඩල් එක කැරකිලා මේ අතට මෙනවා. ඒව සාමාන්‍ය ඇක්සිඩන්ට් වෙච්ච වගේ බයිසිකල්. මෙතකොට මේ පැත්තෙන් බලනකොට මේ හැන්ඩල් එක අපිට මේක මෙහෙට හරවනකොටත් මෙන්න මේ ගානෙන් ඉවර වෙන්න ඕන. මේ ගොඩක් ලොකුවට වටයක් කරගෙන බෑ.
එහෙම වුණොත් ඒකත් ප්‍රශ්නයක් එක්ක ඇක්සිඩන්ට් වෙලා හරි එක්ක හැප්පිලා හරි. විශේෂයෙන් අපි අනිත් එක තමයි බලන්න ඕනේ ඊළඟට බලන්න ඕන මෙන්න මෙතන තියෙන මේ රෝදේ ગેප් එක. හරි. මේ රෝදේ ગેප් එක මෙතන තියෙනවා ස්පේස් එකක්. විශේෂයෙන් මේ ස්පේස් එක මෙන්න මේ ස්පේස් එකක් තියෙනවා මේ රෝදේ මෙහෙට ඇවිල්ලා කියන්නේ ඒකත් පෝක් අත ඇදයි කියලා කියන එකේ සලකුණක් තමයි. අනිත් එක තමයි මෙහෙම අපි රණමොටෝ පතායා හරි වෙනත් ස්කූටරයක් හරි අපි අතුරුපැදිය පාරේ පැදයි යනකොට මෙන්න මේ විදියට හැන්ඩල් එක සාමාන්‍යයෙන් මදක් අතෑරලා යෑම හැකියාවක් තියෙනවා. මම මොකද වැඩිපුර හැන්ඩල් එක අතෑරගෙන යන්න ඒක YouTube එකේ කමියුනිටි ගයිඩ්ලයින් වලට පටහැනි. ඒක නිසා ඔයාලා හිතා ගන්න මේ බයිසිකලේ පදිනකොට හැන්ඩල් එක දෙපැත්තට වැනෙන්න බෑ. හරි එහෙනම් යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් අවසන් කරනවා. ඔයාලට මේ වගේ වීඩියෝ නැවත බලන්න මගේ YouTube channel එක SL Motogura YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ ඔයාලට සුබම සුබ දවසක්. මම නිලංක.